සුබ දවසක් මිත්‍රවරුනි. අදත් ඔන්න තවත් සත්‍ය හොල්මන් කතාවක් අරගෙනයි ඔබ හා මේ ආකාරයෙන් සම්බන්ධ වන්නේ. මෙය ප්‍රථම වතාවට මගේ අත්දැකීමක් ලෙසයි මම ඔබට විස්තර කරන්නේ. මගේ මතකය නිවැරදි නම් මේ සිදුවීම සිදුවනේ 1993 වගේ ටිකක් ඈත කාලෙදී. අපේ පෙර කතාවලටත් සම්බන්ධ වෙච්ච තේවැත්ත තමයි මේ සිදුවීම සිදු වූ ස්ථානය. ඔබ මුලින්ම මේ කතාව අහන කෙනෙක් නම් මම ඉතා කෙටියෙන් මේ තේවැත්ත ගැන කෙටි හැඳින්වීමක් කරන්න. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහගස්තොට වත්ත කියලා තමයි මේ තේවැත්ත හඳුන්වන්නේ. අක්කර ගණනාවක් පුරා පැතිරිච්ච එක් පැත්තකින් ඝන කැලෑවකට මායිම් වෙච්ච අනෙක් පැතිවලින් මිනිස් ජනාවාසයන් වලට මාවින් වෙච්ච විශාල තේවැත්තක් ගැනයි මේ කතා කරන්නේ. අපි පෙර කතාවල සඳහන් කරපු ආකාරයට මේ තේවැත්ත බොහෝ දෙනෙක් යොදාගත්තා සියදිවි හානි කර ගැනීම වැනි කටයුතු සඳහා. ගස්වල එල්ලිලා බෙල්ලේ වැල දාගෙන එහෙම නැත්නම් වසපානය කරලා ආදී වශයෙන් බොහෝ දෙනෙක් මිය ගිහිලා තිබුණා මේ තේවැත්තේ. කොහොම නමුත් මේ තේවැත්තේ විවිධ ස්ථානවල ලිං කුඩා වතුර දොළ පාරවල් වැනි දේවල් පිහිටා තියෙනවා. සමහර තැන්වල නාන පීලි මේ වගේ ස්ථානක් තියෙනවා. කොහොම හරි දවසක් මාත් මගේ සහෝදරියන් සහ තවත් අසල්වැසි මිතුරයන් එකතු වෙලා දිය නෑම සඳහා පිටත් වෙලා ගියා මේ තේවැත්තේ එක්තරා පිහිල්ලක් ළඟට. එදා ඉතා හොඳින් හිරු පායා තිබ්බ උණුසුම් දවසක්. වේලාව දහවල් 12ත් විතර ඇති. මා සඳහන් කරන්න ඕනේ සාමාන්‍යයෙන් මේ දමිළ ජනතාව මේ තේවැතුවල වැඩ කරන දමිළ ජනතාව සාමාන්‍යයෙන් යක්ෂයාගේ හෝරාව විදිහට තමයි මේ දහවල් 12 සහ 1 අතර වේලාව සඳහන් කරන්නේ. ඔවුන් විශ්වාස කරනවා අමනුෂ්‍යයන් බොහෝ වෙලාවට ගැවසෙන මේ වේලාවේ කියලා. ඒ නිසා ඔවුන් ප්‍රවේශම් වෙනවා මේ වේලාවේ තනියම එහි මේ අනේක කරන්නේ නැතුව ඉන්න. කොහොම හරි අපි දියනාලා අහවර වෙලා ගෙදර එන්න දැන් තේවැත්ත මැදින් එනවා. පොඩි වංගු සහිත පාරවල් අඩි පාරවල් මේවා පහු කරගෙන එක්තරා වැලමිට ආකාරයක වංගුවක් තියෙනවා. එතන තුම්මන් හන්දියක් එක පැත්තක් තියෙන අර කලින් සඳහන් කරපු ඝන කැලෑවට යන්න. මේ වංගුව හැරෙනකොටම අපි දැක්කා අර ඝන කැලෑව අයිනේ බිම ඉඳගෙන ඈත බලාගෙන ඉන්න ඉතාම කළු පුද්ගලයෙක්. ඔබට මතක් කරන්න පුළුවන් තද කළු පාට අඟුරු වල පාට වැනි සමක් තිබ්බ පුද්ගලයෙක්. මේ පුද්ගලයා බිම වාඩි වෙලා හිටියා. අපි දිහාවත් හැරිලා බැලුවේ නෑ. ඔබට හිතා ගන්න පුළුවන්, මවා ගන්න පුළුවන් තද කළු පාටක් තමයි ඔහුට තිබුණේ. ඒත් අපි කිසිවක් කිව්වේ නෑ. නමුත් අපි hina වුණා. ඒ පුද්ගලයා දිහා බලලා අපි hina වුණ ඔහුට නෙවෙයි අපිම hina වුණා. ඔහුට ඒ බවක් ඇහුනෙත් නෑ, දැනුනෙත් නෑ. ඔහුගේ වයස අවුරුදු 45ක් 50ක් වගේ වෙන්න ඇති. ඊට මීටර් කිහිපයක් අපි තව ටිකක් උඩට ආවා. ඇවිල්ලා අපි ආයෙ හැරිලා බලනකොට ඒ පුද්ගලයා එතන හිටියේ නෑ. ඒ තත්පර කීපය ඇතුලේ ඔහුට යන්න වෙනත් මාවතක් තිබුණේ නැහැ. අවුරුදු 50ක විතර පුද්ගලයෙක් පොඩි දරුවෙක් වගේ එකපාරම නැගිටලා දුවලා ගිහිල්ලා වෙන කොහේ හරි හැංගේද කියලා
හිතන්නත් බෑ. ඔහු යනවා නම් අර ඝන කැලෑව ඇතුළට යන්න ඕනේ. නමුත් ඒකටත් යම් පියවර කිහිපයක් ඔහු නැගිටලා යන්න ඕනේ. එකපාරම අන්තර්ස්ථාන වුණ මේ පුද්ගලයා කවුද? මේ වෙලාවේ තනි බංගලමේ මේ කැලේ ඇයිනේ අයියෝ වාඩි වෙලා හිටියේ. මේ තනි පංගලමේ දමිළ ජනයා හඳුන්වන යක්ෂයාගේ හෝරාවේ පුද්ගලයෙක් නම් මිනිහෙක් නම් මෙතන ඉන්න බෑ කියන එක මම තදින්ම විශ්වාස කරනවා. එසේනම් මේ කවුද?